අයිබෝන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ සෝෂල් මීඩියා. ඒ කියන්නේ සමාජ මාධ්‍ය ගැන. හැබැයි අපි බලන්නේ ගොඩක් වෙලාවට කතා නොකරන පැත්තක්. ඒ කියන්නේ මේකේ තියෙන හොඳ යහපත් බලපෑම් ගැනයි. හොඳයි. එහෙනම් අපි මුලින්ම පොඩි ප්‍රශ්නයකින් පටන් ගමුද? අපේ සෝෂල් මීඩියා account එක ඒක නිකංග විනෝද වෙන්න තියෙන දෙයක් විතරද? අපි හැමදාම යූස් කරන මේ දේ දිහා ඇත්තටම අපි බලන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් අපි ඉස්සරහට යන්න කලින් සමාජ මාධ්‍ය කියන්නේ ඇත්තටම මොකද්ද කියන එක පැහැදිලි කරගමු. අපේ මූලාශ්‍රයට අනුව මේකේ හරයම තමයි මිනිස්සු එකිනෙක හමු වෙන, අදහස් හුවමාරු කරගන්න, සමහර වෙලාවට ව්‍යාපාර පවා කරන මානව සම්බන්ධතා මත ගොඩනැගුණු ජාලයක් වීම. හරි. අපි පළවෙනි කොටසේ තමයි සක්‍රිය පුරවැසියාගේ නැගීම. අපි බලමු මේක තනි පුද්ගලයෙක්ගේ මට්ටමින් පටන් අරගෙන එදිනදා අත්දැකීම වෙනස් කරන්නේ කොහොමද කියලා. මෙන්න මේක තමයි ලොකුම වෙනස. ඉස්සර අපි නිකම් රේඩියෝ එකක් අහනවා ටීවී එකක් බලනවා වගේ නිකම්ම තොරතුරු බාරගන්න කෙනෙක් විතරයි. දැන් අපිත් ඒ කතාවෙම කොටසක්. අපිත් ඒක නිර්මාණය කරනවා. ඒ කියන්නේ නිෂ්ක්‍රීය ලබන්නෙක්ගේ තැන ඉඳන් සක්‍රීය නිර්මාණකරුවෙක් බවට පත්වලා. හිතන්නකෝ මේක හරියට අපිට ලැබුණු සුපර් පවර්ස් වගේක් වගේ. Tamanට ඕන දෙයක් නිර්මාණය කරන්න නිදහස තියෙනවා. ඒක එඩිට් කරන්න නිදහස තියෙනවා. ඒ වගේම හිතන දේ ඒ මොහොතේම ලෝකෙත් එක්ක බෙදා ගන්නත් පුළුවන්. ඒකට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න, තොරතුරු හොයාගන්න මේ හැම බලයක්ම දැන් තියෙන්නේ පරිශීලකයා අතේ. මේකේ පැතිරීම ගැන හිතුවොත් මෙන්න බලන්න. 75. මේ මොකද දන්නවද? ලෝකයේ ජනප්‍රියම සෝෂල් නෙට්වර්ක් එක, ඒ කියන්නේ Facebook, භාෂා 75කටත් වඩා වැඩි ගානකින් පාවිච්චි කරන්න පුරුවන්. ඒ කියන්නේ මේක කොයිතරම් දුරට ගෝලීයව පැතිරිලාද කියන එකට හොඳම උදාහරණයක්. හරි. අපි දැන් යමු දෙවනි කොටසට. දැනුම සහ ව්‍යාපාරික අවස්ථා. තනි පුද්ගලයාට ලැබුණු මේ බලය අධ්‍යාපනයටයි ව්‍යාපාර ලෝකයටයි අලුත් දොරටු අරින්නේ කොහොමද? බලමු. මේ සෝෂල් මීඩියා වේදිකා හරියට පාවිච්චි කළොත් ඒක හරිම ප්‍රබල අධ්‍යාපනික මෙවලමක් වෙන්න පුළුවන්. ඒක විධිමත් අධ්‍යාපනයට වගේම අවිධිමත් විදියට ඉගෙන ගන්න කෙනෙක්ට ලොකු උදව්වක්. මේක ප්‍රායෝගිකව වෙන විදිහ බලන්නකෝ. ශිෂ්‍යයන්ට නිකන්ම කොලයක ලියනවට වඩා බ්ලොග් එකක් වගේ දෙයක් හරහා තමන්ගේ අදහස් ලෝකෙටම කියන්න පුළුවන්. ගුරුවරුන්ට ගත්තොත් තමන්ගේ දැනුම බෙදා ගන්න, අලුත් දේවල් ඉගෙන ගන්න මේක හොඳ වේදිකාවක්. ඒ වගේම දුරස්ථ අධ්‍යාපනය කියන දේ ඇත්තක් බවට පත් කරන්නත් මේක උදව් වෙනවා. දැන් අපි ව්‍යාපාර පැත්තට හැරුණොත් සෝෂල් මීඩියා කියන්නේ ඇත්තටම ගේම් චේන්ජර් එකක්. තමන්ගේ නිෂ්පාදන සේවා ලෝකයට හඳුන්වලා දෙන්න මේක හරිව සරල වියදම අඩු ක්‍රමයක්. ලොකුම දේ තමයි මේක ලොකු කම්පැනි වලට විතරක් සීමා වෙන්නේ නැති එක. අපේ මූලාශ්‍රය කියන විදිහට තනි පුද්ගලයෙකුට වුණත්, ඒ කියන්නේ පොඩි ව්‍යවසායකයෙකුට වුණත් තමන්ගේ ව්‍යාපාරය ගොඩනගා ගන්න සෝෂල් මීඩියා පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ වෙනුවෙන්ම හැදුණු ප්ලැට්ෆෝම් පවා තියෙනවා. උදාහරණයක් විදිහට LinkedIn ගන්නකෝ. ඒක හදලම තියෙන්නේ වෘත්තීය සම්බන්ධතා ගොඩනගන්න, ව්‍යාපාරික අවස්ථා හොයාගන්න. ඒක හරියට ඩිජිටල් ජොබ් ෆෙයාර් එකක් වගේ. හරි, අපි දැන් තනි පුද්ගලයාගෙන් ව්‍යාපාර වලින් පොඩ්ඩක් ඈතට ගෙහින් බලමු. තුන්වෙනි කොටස. නව සමාජ කතිකාවතක්. මුළු සමාජයටම මේක බලපාන්නේ කොහොමද? අපේ පොදු කතාබහ වෙනස් වෙන්නේ කොහොමද? හරිම රසවත් දෙයක් තමයි සාම්ප්‍රදායික ජනමාධ්‍ය පවා දැන් මේ සමාජ වේදිකා පාවිච්චි කරනවා. ඒ තොරතුරු තවත් වේගයෙන් බෙදා හරින්නයි තමන්ගේ ප්‍රේක්ෂකයෝ එක්ක ඍජුවම සම්බන්ධ වෙන්නයි. මෙන්න මේක තමයි තොරතුරු ගලන විදිහේ ඇති වුණු විප්ලවය. ඉස්සරහා තොරතුරු ආවේ ඉහළ ඉඳන් පහළට. එක පැත්තකට විතරයි. දැන් ඒක දෙපැත්තටම ගලාගෙන යන සංවාදයක්, අන්තර්ක්‍රියාකාරී කතාබහ බවට පත් වෙලා. මේක තවත් ප්‍රතිඵලයක් තමයි සාම්ප්‍රදායික බාධක නැති වෙන එක. ඒ කියන්නේ කලින් අහන්නවත් ලැබුණේ නැති විකල්ප අදහස් වලට, සමහර විට විරෝධතාවලට පවා දැන් සමාජයේ කතාබහට ලක් වෙන ඉඩක් ලැබිලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය තමයි මේක. අපේ මූලාශ්‍රයේ සඳහන් වෙන විදිහට සාමාන්‍ය පුද්ගලයාට සමාජය ඇතුලේ ප්‍රබල හඬක් නගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒක තමයි ලොකුම වෙනස. හරි. අපි දැන් යමු අපේ අවසාන කොටසට. හතරවෙනි කොටස අපේ අනාගතයේ අපේ වගකීම. අපි මේ කතා කරපු හැමදේම එකතු කරලා බලමු මේකේ අනාගත තේරුම මොකක්ද කියලා. එහෙනම් අපි මේ කතා කරපු දේවල් සාරාංශයක් විදිහට ගත්තොත් සමාජ මාධ්‍යවල තියෙන මේ යහපත් බලය මොකක්ද? ඒක පුද්ගලයාව නිර්මාණකරුවෙක් විදිහට බලගන්නවා, පොඩි ලොකු ભેදයක් නැතුව ආර්ථික වර්ධනයට උදව් කරනවා, sannivedana වියදම් අඩු කරනවා, ඒ වගේම හැමෝටම කතා කරන්න පුරුවන් පොදු සංවාදයක් ඇති කරනවා, විකල්ප අදහස් වලට වේදිකාවක් දෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නයක් ඉතුරු වෙනම මෙච්චර ප්‍රබල මෙවලමක් අතේ තියාගෙන මීට වඩා හොඳ සමාජයක් ගොඩනගන්න අපි මේක පාවිච්චි කරන්නේ කොහොමද?
ඒක තමයි අපේ ඉස්සරහට තියෙන ලොකුම අභියෝගය සහ වගකීම.